ඔයාට මතකද ඔයාගේ බිස්නස් එක පටන් ගත්ත ගමන් ඩිජිටල් මාකටිංగ్ එක්සිකියුටිව් කෙනෙක්ව හයර් කරා. දැන් ඔයාගේ ඩිජිටල් මාකටිංగ్ එක්සිකියුටිව් නිසා ඔයාගේ සේල්ස් වැඩි වෙලා මාකටිංග් ග්‍රෝ වෙලාද තියෙන්නේ. එහෙනම් ඇයි ඔයා මාකටිංග් ටීම් එකකට ඉන්වෙස්ට් කරන්නේ? මාකටිංග් කියන්නේ මොකක්ද? ඩිජිටල් මාකටිංග් කියන්නේ මොකක්ද? දෙකම එකයිද? දෙකෙන්ම වෙන්නේ එකක්ද? නැත්නම් ඩිජිටල් මාකටිංග් කියලා කියන්නේ නිකම් මේ ෆැන්සි වර්ඩ් එකක්ද? බිස්නස් එකක් කරන කෙනෙක් විදිහට අපි ඩිජිටල් මාකටිංග් ඉගෙන ගන්නවට වඩා ඩිජිටල් මාකටිංග් අපේ මාකටිංග් වලට උපකාරී වෙන්නේ කොහොමද කියන එක තමයි අපි ඉගෙන ගන්න ඕනේ. හැමෝම කරනවට අපි ඩිජිටල් මාකටිංග් කරන්න ඕනේ කියලා මම කිසිම බිස්නස් එකකට ඇඩ්වයිස් කරන්නේ නැහැ. සමහර බිස්නස් තියෙනවා අපි පටන් ගන්නකොටම ඩිජිටල් මාකටිංග් අවශ්‍ය වෙන්නේ නැහැ. බිස්නස් එකේ නේචර් එක, බිහේවියර්, ඒ වගේම ජියෝග්‍රැෆිකල් වැලියුස් අනුව අපිට මුලින්ම ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. අපි බිස්නස් එකක් පටන් ගන්න කරම ඩිජිටල් මාකටිංග් කියන එක අපි අපේ බිස්නස් එකේ එස්ටැබ්ලිෂ් කරගන්නවාද කියන එක. බිස්නස් එකක් පටන් ගත්ත ගමන් අපිට ඩිජිටල් මාකටිංග් ඕන වෙන්නේ නැහැ. බිස්නස් එකක් පටන් ගත්තම මුලින්ම තියෙන්න ඕනේ අපිට ප්ලෑන් එකක්. ගොඩක් අය බිස්නස් එකක් පටන් ගන්නවා කියන්නේ මොකක් හරි ප්‍රොඩක්ට් එකක් හරි සර්විස් එකක් හරි හොයාගෙන Facebook page එකක් හරි මොනවාම හරි social media page එකක් create කරගෙන ඒකේ post දාන එක. ඉතින් මේ ගැන වැඩිදුර කතා කරමු.